අවසර ළමයි, ඉතින් ඔන්න තවත් vlog එකක් ගෙනාවා. මේක කොහෙද යන්නේ කියලා බලමුද? ඔයාලා හැමෝම දන්න තැනක්. ඉතින් ඔන්න මෙතනින් තමයි අපේ ගමන ආරම්භ කරේ. ඉතින් අපි උදේම ආහාරය ගත්තේ කන්තලේ වැවකාම. ඔන්න ඉතින් අපි ඇවිල්ලා තියෙන්නේ ත්‍රිකුණාමලයට. ඔයාලට මේ පේන්නේ ස්වභාවික වරාය. මේ ඇවිල්ලා තියෙන්නේ ත්‍රිකුණාමලයේ තියෙන තිරුකෝණේශ්වරම් කෝවිලට. ඉතින් අපි ඇතුළු වෙද්දී පාදෝවණය කළ තමයි ඇතුළු වෙන්න ඕනේ. මම මේ ඔළුවේ ගහගෙන තියෙන මල් වල මං එතනින් ගත්ත මල් වලක්. යන තැන මතකෙකුත් කරනවානේ ඉතින්. ඔන්න ඉතින් මෙතන ලස්සන බේස්ලට් එකක් ගත්තා. ඔයාලත් ගියාම මේ වගේ දේවල් එකතු කරන්න. මේ තියෙන ඉතින් අපි ගත්ත බේස්ලට් එක. අපි දැන් මේ කොහෙද යන්නේ කියලා බලමුද? ඈතින් මුහුදක් නම් පේනවා. මේ කොහෙද කියලා බලමු. මේ ඇවිල්ලා තියෙන්නේ නිලාවේලී බීච් එකට. ඉතින් අපි පැය 3ක් මෙතන කාලය ගත කරා. අපි ඊගාවට යන්නේ කින්නියම් නුවරදොර ලින් බලන්න. ඉතින් මෙතනට යද්දී ටිකට් ගන්න ඉස්සර නම් ගත්තේ නැහැ. මෙතන තියෙන විශේෂත්වය තමයි මෙතනින් නෑවහම ලෙඩ රෝග අඩු වෙනවා කියලා කියනවා. ඉතින් මෙතනින් බලන ගමන් අපිට හම්බුනේ යාළුවෝ දෙන්නේ. ඉතින් අපි ඒකත් බැලුවා. ඉතින් අපි දැන් යන්නේ කින්නියා පාලම උඩින්. ඉතින් මෙහෙම තමයි අපේ දවස ගෙවුනේ. ඔයාලා ගිහලා බලන්න ලස්සන ගමනක්.